ආයුබෝවන් හැමෝටම සුබම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න වෙනද වගේ වද හරියට උදෑසන 5:45ට මම ඔයාලගෙන් ගෙදරට ඇවිල්ලා ඉන්නවා. මේ තමයි හිවිදිරියේ ඉස්කෝලේ. ඉතින් ඔන්න මම අද ඔයාලට ගණිත ගැටලු 3ක් කියා දෙන්නයි හදන්නේ. ගණිත ගැටලු කීයද? 3ක් කියා දෙන්න හදන්නේ. බලමු මොනවද මේ ගණිත ගැටලු 3 කියලා. පළවෙනිම ගණිත ගැටලුවට මම දෙනවා ලස්සන නමක්. ඒ තමයි මිනිස් දින ආශ්‍රිත ගණිත ගැටලුවක්. එහෙම නැත්නම් වැඩමුර කියලා කියන්න පුළුවන් මේක. වැඩමුර. ඔයාගේ කිරණ පත්තරේ තියෙන මෙන්න මේ ගැටලුව බලන්න. ඒකේ තියෙනවා මිනිස්සු 6 දෙනෙක් දින 4ක් වැඩ කරනවා කියලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු 6 දෙනෙක් දින 4ක් වැඩ කරනකොට වැඩමුර කීයක් එනවද කියලා බලන්න ඕන. ඊට පස්සේ අහනවා ඒ වැඩේම දවස් 3කින් ඉවර කරන්න මිනිස්සු කී දෙනෙක් ඕන වෙනවද කියලා අහනවනේ. හරි අපි බලමු කොහොමද හදන්නේ කියලා. මෙහෙම කරනවා. දැන් මොකක් ඉන්නවනේ මිනිස්සුයි දිනයි ගුණ කරපුවාම අපිට එනවා වැඩමුර. මොකක්ද එන්නේ? මිනිස්සුයි දිනයි ගුණ කරපුවාම වැඩමුර එනවා. මිනිස්සු 6 දෙනා. දින 3යි. නේ. දින 4යි. 6 වරක් 4 24යි. අන්න වැඩමුර 24ක් ආවා. හැබැයි මේ වැඩමුර 24 වෙනස් වෙන්නේ නෑ. මිනිස්සු කොන්දරේ වැඩට යොමු කරන්න. එහෙමනම් අහනවා නෑ දින 3කින් ඉවර කරන්න ඕන. මිනිස්සු කී දෙනෙක් මේ වැඩේට නම් යොමු කරන්න ඕනද කියලා අපි අහනවා. මිනිස්සු කී දෙනෙක් අපිට එකතු කරගන්න වෙනවද කියලා අහනවා. 6 වරක් 4 24යි. එහෙනම් 3 වර කීයද 24 කියලා බලමු. 3 වර කීයද 24? 8. ඒ කියන්නේ මේ දෙන්න වෙනස් වුණාට මෙයා වෙනස් වෙන්න බෑ. එයා වෙනස් වුණොත් ඒවා ගාන වරදිනවා. ඒ නිසා වැඩමුර ගාන හරිම අතේට තියාගෙන නියතගේක තියාගෙන මොන නැත්තම් මේ ආපු උත්තරේම තියාගෙන මේ දෙන්න වෙනස් කර කර බලන්න. එතකොට ඔයාට පුළුවන් එක්ක දින ගන්න හොයා ගන්න පුළුවන්. එක්ක මිනිස්සු ගන්න හොයා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ ගන්න තව සැරයක් බලන්න ඔයාලට ඉරුනේ නැත්තම් හරි. එහෙනම් ඔයාගේ හදපු ගානේ උත්තරේ බලන්න 8 ඇවිල්ලා තියෙනවා නම් උත්තරේට හරි හොඳයි. right. අපි බලමු ඊළඟ ගාන. ඊළඟ ගානේ චුටි වැරද්දක් තියෙනවා නේද? මොකද්ද? මෙම සමචතුරස්‍රයේ ඇඳි සමචතුරස්‍රය කරන්න කීයද කියලා තියෙනව නේද? ඕ සමචතුරස්‍රය. අනේ සමචතුරස්‍රයේ print කරන්න අමතක වෙලා පොඩි පුත්‍රන දෝෂයක් කියලා. අපි සමචතුරස්‍රය ඇඳගමු. ඊට පස්සේ අපි බලමු සමචතුරස්‍රය කීයක් තියෙනවද කියලා. නේද? මෙන්න මේව සමචතුරස්‍රයක් ගැන තමයි උත්තර කියන්නේ. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා එකිනෙකට වෙන සමචතුරස්‍රය කීයක් තියෙනවද කියලා. ඔයා මෙලියු කරගන්න. 1 2 3 කියලා දාන්න. දාගෙන මෙයා ඉම සංඛ්‍යාවෙන් ගුණ කරන්න. 1 වරක් 1 1යි. 2 ඉම සංඛ්‍යාවෙන් ගුණ කරන්න. 2 ගුණ කිරීම 2 4යි. 3 ඉම සංඛ්‍යාවෙන් ගුණ කරන්න. 3 ගුණ කිරීම 3 9යි. දැන් මේ ටික මොකක්ද කරන්නේ? ඔක්කොම ටික එකතු කර ගන්නවා. 9 4 දැන් නැහැ. එහෙනම් 9 1යි 10යි. 10යි 4යි 14යි කියන උත්තරේ ගන්නවා. ඔන්න ඔය හතරයි. මෙතන තව තිබුණා නම් එකක්. ඒක 4 වරක් 4. 5ක් තිබුණා නම් 5 වරක් 5. right. දැන් ඔයාගේ ගානක් තිබුණේ නේද? පොඩි සමචතුරස්‍රයක් දාලා තිබුණේ. ඒ නිසා මෙන්න මේ සමචතුරස්‍රය අනිවාර්යයෙන්ම වැදගත්. මේක තමයි උත්තරේ. right. අපි බලමු තව ගණිත ගැටලුවක් නේද? ඕකෙන් පස්සේ දින ගණිත ගැටලුව. ඒකේ මොකද්ද කියන්නේ? ඒ කියලා මෙන්න මේ වගේ කතාවක්. 1යි 2යි 3යි 4යි 5යි. පැති 5ක් තියෙනවා. වටේම කණු හිටවල තියෙනවා 40ක්. කීයක් තියෙනවද? 40ක් හිටවල තියෙනවා. එතකොට අපි අහනවා මේ එක පැත්තකින් කණු කීයක් පේනවද කියලා. මොකද්ද දන්නවද කරන්න ඕන? මේ 40 මේ පැති ගණනින් බෙදා ගන්න ඕනේ නේද? මොකද්ද කරන්නේ? පැති ගණනින් බෙදා ගන්න. right. දැන් මම 40 බෙදනවා 5. එතකොට කීයයි? 8යි කියලා. මොකද්ද ගන්නව කරේ? පැති ගණනින් බෙදා ගන්න 8යි. ඊට පස්සේ මේ 8ට එකක් එකතු කරගන්න. 8ට එකක් එකතු කරගන්න. පැති ගණනින් බෙදා ගන්න. අනේ එකක් ළකට ගන්න. 8යි 1යි කියන්නේ 9යි කියලා. ඊළඟ වෙලෙම කරන්න තියෙන්නේ වටේ කරුණ එක තුනෝ පැත්තකින් පේන ටික හොයන්න. පැති ගණනේ බෙදාගෙන එකක් එකතු කරන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න මම අද ගණිත ගැටලු 3ක් ඔයාලට කියලා දුන්නා හිමිදිරි ඉස්කෝලේ ගිහිල්ලා. ඔයා ඊළඟ දවසේ හරියට උදේ 5:45ට මොකද කරන්න ඕන? කිරණ Facebook පිටුවට හරි එහෙම නැත්නම් කිරණ YouTube නාලිකාවට හරි ගිහිල්ලා
මෙන්න මේ ගණිත ගැටලු ලේසි කරද හිමිකිරිය ඉස්කෝලේට හොයත් එන්න ඕන. එහෙනම් ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම ඔයා මොකද මේ අනුවටත් කියන්න ඕන. ඊළඟ දවසේ අපි හමු වෙමු. මේ තමයි පුංචි වැඩන්ට ගණිතය ලේසි කරන හිමිකිරියේ ඉස්කෝලේ.